ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. තමන්ගේ ආදර කතාව අද වෙනකොට ලංකාවේ පුරා දිවෙන බිස්නස් එක කරගත්ත සුපිරි ආදරවන්තයෙක්ට තමයි මම කතා බහ කරන්නේ. හැබැයි දැන් මොහු විවාහ වෙලා ආදරණීය පෞල් ජීවිතයක් ගත කරනවා. හැබැයි අද වෙනකොට මේ තමන්ගේ ව්‍යාපාරය කොට නැගලා තියෙන්නේ ඒ කලින් ආදර කරපු පෙම්වතියගේ නමයකට සූත් එක්ක අපි අහමු ඇයි මේ විදිය වැඩ කරන්නේ සහ අපිට කතා වෙන්නේ එකවරක් කෑවොත් දෙවරක් තෙවරක් නෙව ජීවිත කාලෙම කන්න හිතන උම්මලකට සම්බෝලයක් ගැන අයිබෝන් කෝනාර නැතු බබා බොරුකාරී තමා මෙයාගේ ලස්සන නම මේ උම්මලකට සම්බෝලත් එක්ක හැදෙන නම. ජානකයි දැන් මේ වෙනකොට දැන් මේ නිතු බබා බොරුකාරී කියන මේ බ්‍රෑන්ඩ් නේම් එක ලංකාව පුරා ගොඩක් දෙනා කතා බහ වෙනවා. ඔව්. ඒ බ්‍රෑන්ඩ් නේම් එක හැදෙන කතාව පොඩ්ඩක් කතා කරමු. මෙහෙමයි කෝනා ඕක හැදෙන්නේ ඕක නිතු බබා කියන්නේ ඇත්තටම යාගේ නම නෙමෙයි. ඕක හැදෙන්නේ කෝනාර දැන් අපි නෙත් දෙක කියනවානේ. ඒ කියන්නේ අපි ඕනම කෙනෙක් කියනවා අර S2 වගේ බලා ගන්නවා කියලා. ඒකට තමයි ඔය නිතු කියලා දාලා තියෙන්නේ. එතකොට බබා කියන කෑල්ල එන්නේ කෝනාර මේ අපි බබෙක්ට ඇත්තකම ආදරෙයිනේ. ඒක බොරුවක් නෙමෙයි. ඕනම මිනිස්සෙක් බබෙකුට ඇත්තකම ආදරෙයි. ඒක පියෝ ආදරයක්. එතකොට මම S2 වගේ බලාගත්තා දරුවෙක්ට වගේ ආදරය කරා. එතකොට තමයි නිතු බබා වෙන්නේ. අන්තිමේදීම එයා මට ලොකු බ්ලේම් එකක් දාලා මට බොරු කළා. ඉතින් ගියා. ඉතින් S2 වගේ බලාගත්ත හින්දා නිතු කියලා දැම්මා. දරුවෙක්ට වගේ ආදරය කරපු හින්දා බබා කියලා දැම්මා. බොරුවක් කළා ගිය හින්දා නිතු බබා බොරුකාරී වුණා. ඒ තරම් S2 වගේ බලාගෙන දරුවෙක්ට වගේ ආදරය කරලා එහෙම දාලා යනකොට ගොඩක් දෙනා වෙන්නේ මානසික වැටෙන එක. මුළු ජීවිතේම පායි කියලා මුළු ජීවිතය අය හෙට දවසක් ගැන හිතන්නේ නැතුව කඩා වැටෙන එක. හැබැයි ඔබ ඔබේ ජීවිතේ ශක්තිය වෙනුවෙන් අය පාවිච්චි කරා. ඒක මෙහෙමයි කෝනාර. ඉතින් මට ලොකු බ්ලේම් එකක් දාලා තමයි යන්නේ. මෙහෙමයි වා හරියන්නේ නැහැ මෙහෙමයි කියලා ලොකු බ්ලේම් එකක් දානවා. ඔය කියන විදියට කඩා වැටෙනවා. අපි මිනිස්සුනේ කෙනිත්තුවත් කෝනාර ඕන කෙනෙකුට රිදෙනවා. එකමස් නාර වලින් ඇදිච්ච ඕන මිනිස්සෙකුට. එහෙමයි මමත් එහෙම කෙනෙක්. ඉතින් හැබැයි මම හිතුවා මට ඒ දාපු බ්ලේම් එකට මම රිටර්න් එක දෙන්න ඕනේ. ඒ කියන්නේ එයාට ගහලා බැනලා පිහියක් දික් කරලා එහෙම නෙමෙයි. ඒ රිසල්ට් එක තමයි මට පෙන්වන්න ඕනුනේ. එයා දේ රිසල්ට් එක දකින්න ඇති S2 එකේ. හරි. දැන් මේ විදිහට තමන්ගේ සමස්ත ව්‍යාපාරයම දැන් උම්මලකඩ කතාව වෙන කලින් මේ කතාව කතා වෙන්නේ මොකද මේ කතා කළ යුතුම කාරණා මේක. දැන් මේ වගේ ප්‍රධාන ව්‍යාපාරයක් තියෙනකොට උදේ හවස මේක තමන්ගේ බිරිඳ දකිනවා. අය කොහොමද තේරුම් ගැනීම? නෑ මෙහෙම එයා ගොඩක් අන්ඩර්ස්ටෑන්ඩින්. ඒ කියන්නේ කොහොනාර මේ ඕක මගේ අතීත කතාව විතරයි. වර්තමානයේ නෙමෙයි. මගේ ලස්සන පෞල් ජීවිතයක් තියෙනවා. හොඳ බිරිඳක් ඉන්නවා. ලස්සන දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මං හරි වාසනාවන්තයි මේ වගේ බිරිඳක් මේ වගේ දරුවෝ දෙන්නෙක් හම්බ වීම සම්බන්ධවත්. බිරිඳගේ ගොඩක් ඒ උත්සාහය අදිස්ථානයේ මත තමයි මේ ව්‍යාපාරය මෙහෙම හැදෙන්නේ. ගොඩ නැගීගෙන ඉන්නේ. මේක මගේ අතීතයේ විතරයි. දැන් නමුත් සාමාන්‍ය කාරණාව තමයි අපි දන්න සාමාන්‍ය සමාජයේ ගොඩක් කාන්තාවෝ පරණ කාන්තාවගේ නම කියනකොටත් මේ මුහුණ දෙක් කරගෙන හැබැයි ඔබේ ව්‍යාපාරෙම ඇගේ නමින් තියෙන එක පුදුමාකාර තේරුම් ගැනීමක්. ඔව් ඒක ඇත්ත. ඇත්තකම ස්තුතිවන්ත වෙන්න ඕනේ වයිෆ්ට. ඉස්සෙල්ලාම කෝනාරමී මම ඕක කරද්දි උනත් මට මතකයි මේ අපේ දරුවෝ වුණත් මෙහෙම උකුලේ තියාගෙන තමයි එයා මට සහයෝගය දුන්නේ ව්‍යාපාරය ආරම්භයේදී. දැන් මන් ළඟ ඔක්කොම අපේ ටීම් එකේ ඉන්නවා සේවකයෝ 9 දෙනෙක් විතර දැනට. එතකොට ඉතින් මුලින්ම එයා තමයි දරුවා වුණත් උකුලේ තියාගෙන මට ওই දේවල් වලට සහයෝගය දීලා එහෙම ලොකු සහයෝගයක් දුන්නේ ඇත්තකම. මට ඕනුනේ දවසක මගේ කතාව රටටම කියන්න. අනිවාර්යෙන් මේ තමයි මේ ඔබේ මේ අවස්ථාව. දැන් එහෙම අඩියෙන් අඩිය පටන් ගන්නකොට අද නම් මැසේජ් එකක් එනවා ලංකාව පුරා මේක යවන්න පුළුවන්. ලංකාව පුරා මේක බෙදා හරින්න පුළුවන්. පුළුවන්. ආරම්භයේදී එහෙම නෙවෙයි පුදුමාකාර කට්ටක් කන්නේ නැති. අපි ඒ ගැන පටන් ගමු. කියන්නේ පළවෙනි පැකට් එකෙන් දැන් මේ කතාව හැදෙන විදිය. ඔව් ඕකේ කෝනාර ඉස්සෙල්ලම මම ඕක පටන් ගනිද්දි මං කියන්න ඕනේ ඉස්සෙල්ලම මේ වයිෆ් තමයි කිව්වේ මෙහෙම ගේමක් අපි ගහමු මෙහෙමයි කියලා. ඉතින් ඊට පස්සේ නම දාලා පටන් ගත්තා. ගොඩක් කට්ටිය විරුද්ධ වුණා.
කාගේවත් බබෙක්ගේ නමක් දාලා කොහෙවත් ඉන්න කෙනෙක්ගේ නමක් දාලා කියලා. ඉතින් මට ඕන දේ මං කරා. ඉතින් ඒකට ගොඩක් සහයෝගී වයිෆ් දුන්නා. මම අර මුලින් කිව්වා වගේ. ඉතින් ඔහොම අඩියෙන් අඩිය තියලා තමයි ඉතින් මං ඉස්සෙල්ලම කුලියක ත්‍රිවිල්ලයක් දිව්වේ දවසක රුපියල් 250ට. ඒකත් කියන්න ඕනේ. ඉතින් උදේට 6ට දූලා තමයි උදේට කණ්ඩ මොනාරි හොයාගන්නේ. එහෙම අතීතයක් තියෙනවා. ඉතින් ලැජ්ජ වෙන්නේ නැහැ කියන්න. ඉතින් අද මගේ පුතා කොළඹ ප්‍රධාන පෙළ ඉස්කෝලේ ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න. ලස්සන දරුවෙක්, දරුවෝ දෙන්නෙක් ඉන්නවා. හොඳ බිරිඳක් ඉන්නවා. ඉතින් ලස්සන ගමනක් යනවා. ඉතින් අර කතාවට කියනවනේ අපිට ආදරය කරන කට්ටිය හම්බ වෙන්නේ නැහැ කොහොනාර. හැබැයි අපිට පුළුවන් හම්බෙච්ච කෙනාට ආදරය කරන්න. දෙවියන් වහන්සේ දීපු තෑග්ගක් තමයි මගේ බිරිඳයි දරුවෝ දෙන්නයි. ව්‍යාපාරය කෙමෙන් කෙමෙන් රට පුරා පැතිර යනවා. ඒ වෙනකොට දැන් මේ අලුතෙන් කතාවක් තියෙනවා ව්‍යාපාරය පටන් ගන්න මුදලාලි කෙනෙක්. හැබැයි ව්‍යවසායකයෙක් තමයි ඒක හරිතැනට ගේන්නේ. ඔබ දැන් ව්‍යවසායක වෙලා ඉවරයි. ඒ ගමන ගැන පොඩ්ඩක් කතා කරමු. කොහොමද මේ අලුතෙන් නිර්මාණ ටිකක් හැදෙනවා වෙන ප්‍රොඩක්ට්ස් අලුතෙන් හදන්න පටන් ගන්නවා ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මෙහිමයි කොහොනාර ඔක හැදෙන්නේ. මගේ මේන් ප්‍රොඩක්ට් එක නිතුබ බව උඹලකට සම්බෝල. ඒක තමයි මගේ මේන්. ඒක මේ පොල් සම්බෝලෙට, ලුණු මිරිසට, බිත්තර බැදුමට, තෙල් දාන ඕන දෙයකට යූස් කරන්න පුළුවන්. මේ ඇත්තකම ඇබ්බැහි වෙන සුළුයි. මං කියදී නෙතු බබාට ඇබ්බැහි වුණොත් ඇබ්බැහි වුණාම තමයි. මට අද වෙලා තියෙන දෙත් පේනවනේ. ඉතින් ඒක තමයි. ඉතින් පොල් සම්බෝලයක ලුණු මිරිසක බිත්තර බැදුම තෙල් දාන ඕන දෙයකට යූස් කරන්න පුළුවන්. ඇත්තකම මේ 100% ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. මේ ඉතින් මම හොඳ ප්‍රොඩක්ට් එකක් කස්ටමර්ට දෙන්න තමයි කොයි වෙලාවෙත් උත්සාහ කරන්නේ. ඊට අමතරව මොනවද තියෙන්නේ? අපේ වෙනම යනවා ඕනාර කූනිස්සෝ චිලි පේස්ට් එකක් යනවා. ඉස්සෝ සම්බල් එකක් යනවා. වෙනම හදපු උඹලකට සම්බල් එකක් යනවා. හරි. දැන් මේක තොග වශයෙන් සහ අවශ්‍ය නම් Tamanට අවශ්‍ය වුණා නම් ගෙදරට ගෙන ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවනේ. ක්‍රම දෙකක්. ඒ දෙක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. අපේ තියෙනවා මේ කාඩ් අයිටම් තියෙනවා. ඒවා කෝනාර ඔය ඩිලිවරියක් කරන කවුරු හරි ඉන්නවා නම් තොග කඩයක් කරන කවුරු හරි ඉන්නවා නම් අපිට කියලා ඒක ගෙන්න ගන්න පුළුවන් කඩේකම ඒ අදාළ ව්‍යාපාරික ස්ථානයකම අපි එහෙමත් කරනවා. එහෙමත් නැත්නම් මේ අපේ නිතුබ බව උඹලකට සම්බෝලයක අපි ඒක හෝම් ඩෙලිවරි එකක් කරනවා. ඒ කියන්නේ ගෙදර ගෘහණියන්ට ඒක කෑලි මිරිස් වෙනුවට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් මේ ගෘහණිය හුරු වෙලා ඉන්නේ කෑලි මිරිස් පාවිච්චි කරන්න. ඒ වෙනුවට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ කෑලි මිරිස් වලට ලුණු ඇබුල් අපි පදමට දාලා උඹලකට දාලා මික්සර් එකක් තමයි අපි හදලා තියෙන්නේ. ඒකට තමයි ඔය නෙතුබබා බොරුකාරි උඹලකට සම්බෝල එක කියලා කියන්නේ. ඉතින් ඒක ඩිලිවර් කරගන්නත් පුළුවන්. ඒක ඉන්නේ කොනාර ග්‍රෑම් 800 පැක් එකක් එන්නේ. ග්‍රෑම් 400 1 ලීටර් ටබ් දෙකක් තියෙනවා. ඉතින් මේ ෆුලි ලෝඩ් ටබ් දෙකක් තමයි එන්නේ. ඒක එකක් පාවිච්චි කරලා එකක් ආයි අමුතුවෙන් පාවිච්චි කරන්න දෙකම සීල් ටයිප් ටබ් දෙකකට තමයි එන්නේ. හරි. එතකොට මේ දේවල් කල්ලිකුතු දිනේ කොහොමද පරාසය? සාමාන්‍යයෙන් මාස 8ක් 10ක් වගේ කාලයක් ඇතුළත තියාගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ කොහොනාර අපි මේකට ශරීරයට අහිත කර කිසිම රසකාරකයක් අපි පාවිච්චි කරන්නේ නැහැ. වගකීමෙන් කියන්නේ. ඒ දේවල් නැතත් රස කියන එක උපරිම තියෙනවා. ඉතින් කොහොමද මේ උම්මලකට සම්බෝලයේ වේවා ඉස්සෝ බෙදුම් වේවා මේ වේදවල ලබා ගන්න කොහොමද? මොන ක්‍රමයකින්ද? පුළුවන් අපිට WhatsApp මාර්ගයෙන් අපිට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ කන්ටැක්ට් නම්බර් දෙකක් තියෙනවා. ඒ කන්ටැක්ට් නම්බර්ස් දෙකට අපිට කතා කරොත් ඔයගොල්ලෝ ඩිලිවරියක් කරනවා නම් තොග කඩයක් කරනවා නම් එහෙම නැත්නම් ඔයගොල්ලන් ගෙදර පාවිච්චියට ගන්න ඕන නම් අපිට කතා කරොත් අපි ඔයගොල්ලෝ ඉන්න තැනට මේක ඩිලිවර් කරනවා. ඉතින් අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන ජීවිතේ ආදරය කියන එක පරාජයක් නොවි ඒ ජයග්‍රහණයකට ඔබ මාර්ගයට හදාගත්තා. අද වෙනකොට හොඳ පියෙක්, හොඳ ස්වාමි පුරුෂයෙක්, හොඳ ව්‍යවසායකයෙක් ඒ සෑම කාරණාවකම අද අත්පොත් තබලා තියෙනවා. ඉතින් මොකද අවසාන වශයෙන් හිතෙන්නේ මේ ආපු ගමන ගැන? ඇත්තකම සන්තෝසයි. මේ බිරිඳ තමයි මෙතෙන්ට එන්න ගොඩක් උදව් කරේ. අර මම මුලින් කිව්වා වගේ ආව මතක් කරන්න ඕනේ. මගේ ලස්සන පවුලක් තියෙනවා. මේ ඉතින් ඇත්තකම සන්තෝසයි මේ ආපු තැන ගැන. ඉතින් ඉස්සරහකට ලොකු ගමනක් යන්න හිතන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි දැන් මේ ආදරෙන් පෙරදිලා සියදින අසා ගන්න ගොඩක් දෙනා try කරනවා. තමන් ආදරය කරපු කෙනාට පිහින් අයින් try කරනවා. දෙන්නම සියදින අසා ගන්න කාරණා තියෙනවා. මේ අපිත් ආසන සමාජ දකින්න දේවල්නේ. ඒ අයට මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තම මේ කියන්න තියෙන්නේ කොහොනාර මේ ඒ වගේ වැඩ නම් කරගන්න එපා. මොකද මේ ඉස්සෙල්ලා තමන්ට ආදරය කරන්න. මේ ජීවිතේ වටිනාකම තේරුම් කරගන්න
මේ ඒ වගේ විනාසයන්නම් කරන්න යන්න එපා. මේ තමන් කවුරු හරි මොන හරි දෙයක් කරොත් යාට පෙන් ලස්සනක ජීවත් වෙන්න. අනිවාර්යෙන්ම. ඒකේ අවසානය හැමෝම සතුටින්නේ. හැමෝම සතුටුයි. ඉතින් අපට ආරාධනා කරනවා මේ රස බලන්න. මොකද මම පෞද්ගලිකව රස වින්දා. ඒ හින්දා විශ්වාසයෙන් කියන්නේ ඔබත් ඒ රස බැලිය යුතුමයි. හැබැයි ඒ රස ඇබ්බැහි වෙන සුළුයි. සුළුයි. සියලුම ජයවා. මම විශ්ක විරාජ් කොණාර.